ඔයාලා වගේ කට්ටියකින් තමයි අපි ආධාර උපකාර අරගෙන මේක ගොඩනගන්නේ. ඒක ගොඩනගන්නේ දැන් අපි ඉවර කරලා තියෙනවා. ඉතින් දිගටම කරන්න ඔය කටේ සහයෝගය තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ කොහෙද මේ ස්ථානේ? මෙතන මීපිටිය කෑගල්ල මීපිටිය සිරිමණ්ඩලාරාමයේ තමයි මේ චෛත්‍ය නම. මීපිටිය තමයි මෙයාලට කියන්නේ අපි. ඔව්. මේකේ දැනට කොපමණ ඒ කියන්නේ මොන කවුරුද දායක වෙන්නේ ගමේ පිරිසද මේක කරන්නේ කොහොමද? ගමේ පිරිස තමයි දායකයෝ තමයි දායක වෙන්නේ. ගොඩාක් මුදල් පැත්ත අපිට හම්බෙන්නේ මේ ඔබලා වගේ කට්ටියකින්. ඒක තමයි අපි ලොකුම සතුට මේ වෙනකොට ලොකු ගාණක් අපිට හම්බෙලා තියෙනවා. පොඩි මුදලක් වුණා ලොකු ගාණක් අවසාන එකතු වෙලා තියෙනවා. ඒකෙන් තමයි මේක දැන් උගක් කරලා මේක ගොඩනගලා තියෙන්නේ. තෙරුවන් සරණයි ආදරෙයි ඔයගොල්ලෝ දකින්න ඇති මේ මාවනැල්ල මේ ආදරණීය ස්ථානයක් ඉදිකරන්ට යනවා. මේ ඒ සම්බන්ධව ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති මේගොල්ලෝ මේ විදියට ඒගොල්ලෝ සෑම කියන්නේ මේ වගේ දන්සල් මේ කරනවා මේ වගේ චෛත්‍යයක් වැඩවවන්න මෙන්න මේ වගේ ආදරණීය ස්ථානයක් අරහත් බුදුරජාණන් වහන්සේගේ ධාතු තැන්පත් කරන ස්ථානයක් නිර්මාණය කරනවා. ඉතින් ආදරෙයි මේ වගේ තැන් මේවා තමයි මේ ධාර්මික මිනිසුන් ධර්මයට යොමු කරන ස්ථාන. ඒ වගේ වැඩියෙන් කරනකොට තමයි මිනිස්සු ධර්මය ගැන පැහැදෙන්නේ. මේක ගොඩක් අසිරිමත් තැනක් ආදරණීය ස්ථානයක්. එහෙනම් තෙරුවන් සරණයි. මම සුසන්ත පෙරේරා ආදරෙයි හැමදාම